අදහසක් නැතුව දින්නේ. මොන කන්ටෙන්ට් එක හදන්නේ? මොන ප්‍රොජෙක්ට් එකද කරන්නේ? මේ ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ අලුත්ම ක්‍රියේටිව් අයිඩියාස් හොයාගන්න පුළුවන් සුපිරිම ක්‍රම තුනක්. මේ ගොඩක් සිම්පල්. හැබැයි පුදුම විදියට ඉෆෙක්ටිව්. අංක 1. මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. හිතන්න. අපිට මොනවා හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවද? නැත්නම් අපේ යාළුවන්ට, පවුලේ අයට ඔන්ලයින් එකේ ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රොබ්ලම් මොනවද? ඒ ප්‍රොබ්ලම් එක ඔයාලට පුළුවන් මොන වගේ සොලියුෂන් එකක් දෙන්නද? කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට ප්‍රොබ්ලම් එකක් අරගෙන ඒකට සොලියුෂන් එකක් දෙන එකෙන් ඔයාලට ගොඩක් අයිඩියාස් හොයන්න පුළුවන්. කස්ටමර්ස්ට ආකර්ෂණය කරගන්න පුළුවන්. අංක 2. ට්‍රෙන්ඩ් එක යන්න. සෝෂල් මීඩියා එකේ, YouTube එකේ, Google එකේ, TikTok එකේ මොනවද මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙන්නේ? මිනිස්සු මොනවද හොයන්නේ? මිනිස්සු මොනවද කතා කරන්නේ? ට්‍රෙන්ඩින් ටොපික් එකක් අරගන්න. ඔයාගේම යුනික් විදියට වීඩියෝ එකක් හදන්න. මේකෙන් ඔයාලට පුළුවන් ඉක්මනින්ම රීච් එක ගන්න. හැබැයි ට්‍රෙන්ඩ් එක පරණ වලින් කලින් කරන්න ඕනේ. අංක 3. අදහස් 2ක් 3ක් එකට ගලපන්න. බ්‍රේන්ස්ටෝම් කරන්න. ඔයාලට කලින් ආපු අයිඩියා එකක් ට්‍රෙන්ඩ් එකත් එක්ක කම්බයින් කරන්න බලන්න. උදාහරණයක් විදිහට AI tools පාවිච්චි කරලා ඔන්ලයින් පන්ද කරන හැටි නැත්නම් ඔයාගේම පර්සනල් එක්ස්පීරියන්ස් එක ට්‍රෙන්ඩ් එකත් එක්ක ගලපන්න. අලුත් අයිඩියා එකක් එන්නේ එක්සිස්ට් වෙන අයිඩියා 2ක් හෝ 3ක් එකතු කරලා. ඒ නිසා හැම වෙලේම නෝට් ඩවුන් කරගන්න. පොඩි අයිඩියා එකක් ආවත් ඒක ලියා ගන්න.